වාසනාවන්ත සෞභාග්‍යමත් අසිරිමත් දවසක් ඔබට. ඇතර මම මේ ඉන්නේ මුට්ටුව. වැරදි නෑ කිව්වොත් ඊට වඩා වටිනා මුතුවැල්ල. මුතුවැල්ලේ මුතු ඇටේ තුල ඒ තමා අප ගමේ සදහවත් ජනතාවගේ ජීවිත ආත්මයන් දෙවියන් කරා ගෙන යන ශුද්ධ මන්දිරය ඇතුලේ වාසනාවක් මටත් ඒ අයගේ නේරෙක් වීමට ලැබීම ගැන මේ අහිංසක දීවර දරුවෝ ලොකු උත්සාහයක යෙදিলা 80%ක් පමණ ශ්‍රම ශක්තිය තුල මුදලින් පරිත්‍යාගයෙන් කරන ලද ලස්සන දෙව්මැදුරක අයිතිය ඒ අය ආසාවෙන් බලාගෙන සිටිනවා. ඒ වාසනාවන්ත පුදබිමේ අයිතිය අපිට කවදා හිමි වෙයිද කියලා ඒ අය ආස දිහා බලන් දෙවියන්ට යදිනවා. ඉතින් මටත් හිතුණා ඒ දෙවියන්ගේ යාචිකාව දෙවියන්ට පුදන යාචිකාව ස්ථිර කරගන්න. අතීතය තුල දැක්කහම මේ අහිංසක දීවරයෝ මේ අහිංසක මිනිස්සු 80%ක පමණ වැඩ නිම කරපු ලස්සන දෙව්මැදුරක් තමයි තව 120ක් ඉතුරු වෙලා තියෙන්නේ. එහෙත් මට හිතුණා මේ අයගේ යාචිකාව ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ඉටු කරන්න මට නායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒ පින්බර මිනිස්සුන්ට මමත් පින්බර පියතුමෙක් වෙයි කියලා. ඒ නිසා මම ආරම්භ කළා තාක්ෂණ කමිටුවක්. ගමේ ඉන්න වැදගත් උතුම් බුද්ධිමත් තරුණ කැලක් සහ පරිණත වැඩිහිටියොත් එක්ක එකතු වෙලා. එයාගේ එකම බලාපොරොත්තු සිහිනය මේ ඉතුරු 120 නිම කරන්නේ කොහොමද කියලා. මං කව බිය වෙන්න එපා. දරුවනි අපේ යදුම ස්වාමින් වහන්සේ කවදාකවත් අහක දාන්නේ නැහැ. මේ කැප කරපු දේවස්ථානයේ දෙවියන්ගේ පුතා බෞතිස්මය ලැබූ මොහොතක ඒ අසිරිමත් දෙව්මැදුරයි අපි ඉදි කරන්නේ. ස්ථාපනය ලැබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙව්මැදුරයි. මේ මිනිස්සු මේ වෙන විට ලයිලයි සූදානම් වෙනවා. විවිධාකාරයෙන් ශ්‍රමයෙන් කැපවීමෙන් පරිත්‍යාගයෙන් මේ දෙව්මැදුර නිම කරන්න. ඒ නිසා ප්‍රේමවන්තේනි අත් දෙක වැඳලා ඔබෙන් ඉල්ලන පුංචි යාචිකාවක් ඔබගේ අත අපේ අත මත තියන්න. මුදලට වඩා ඔබේ යාඥාව තුල යම් දෙයක් කරන්න පුළුවන් කියලා මට දැනෙනවා. හැබැයි ඔබයි මමයි එකට ඇත්වල් වැඳගත්තොත් මේක මහා ලොකු කාර්යයක් නෙවෙයි. අපිට පුළුවන්. අපි ශක්තිමත්. හැබැයි එක දෙයක් එකමුතු වුණොත් සහෝදරත්වයෙන් බැඳුනොත් හිතන්න එපා මේ අතීතයේ තුල විනාශකාරීත්වයක් අපරාධයේ මුදල් වියදම් කරා කියලා නැහැ. එහි ප්‍රතිඵලය අපි අද දකිනවා. මෙතෙක් ඔබ දුන් ශ්‍රම ශක්තිය ඔබගේ ධන පරිත්‍යාගය හිතන්න එපා නාස්තියක් වුණා කියලා. ඒ දකින්නේ මේ දෙව්මැදුරේ ප්‍රගතියයි. ඒ නිසා අත්වැල් බැඳගමු අපි එකට එකතු වෙමු මේ අහිංසක මුතුවැල්ල පුරවරයට ලස්සන දෙව්මැදුරක් නිම කරන්න. ඒ සිහිනේ සැබෑවක් වන තෙක් මම ඔබත් එක්ක අධ්‍යාත්මික ආකාරයෙන් මම ඔබත් එක්ක ඔබගේ ජීවිතය ඇතුලේ යාඥා කරනවා. ඒ නිසා මේ 120 එච්චර ලේසි අපහසුතාවයක් නොවේයි ප්‍රේමවන්තේනි. ඔබ මම එකමුතු වුණොත් සහෝදරත්වයෙන් බැඳුනොත් මේ දෙව්මැදුර හදන්න අමාරු නැහැ. එකතු වෙමු, රැස් වෙමු, අත්වැල් වැඳගමු. හැබැයි එන අය විතරක් නෙවෙයි හැමෝම එකතු වෙන්න. එයයි මගේ සිහිනය, එයයි මගේ බලාපොරොත්තුව. මුදලට වඩා එකමුතුකම සහෝදරත්වයේ මත මුතු ඇල්ලේ මුතු ඇටයක්ම කරලා කවදා හෝ දවසක ඒ මිනිස්සුන්ගේ අධ්‍යාත්මික ගමන් මගේ තෝතැන්න මුතු ඇල්ල දෙව්මැදුරයි. ඒ සිහිනය සැබෑ වෙන තෙක් මම ඔබත් එක්ක ඉන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්. ජේසුගේ පිහිටෙන් ඔබගේ රැකියාවන්, ඔබේ ව්‍යාපාර, ඔබේ බලාපොරොත්තු, ඔබේ විදේශ රට තුල ඔබ ජීවත් වෙන ඔබගේම සිහින සියල්ලක්ම ස්ථාපනය ලැබූ ජේසුස් සමිඳුන්ගේ නාමයෙන් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසුස් පිහිටයි.